හැමෝටම. ඉතින් ඔයාලා වීඩියෝ එකේ මුලින් දැක්ක නේද මගේ ජර්නල් එක ලියන්න අවශ්‍ය කරන ස්ටිකර්. ඒක තමයි ඔයාලට මම මුලින් පෙන්නුවේ. ඉතින් අපි මෙතන ඉඳන් අපේ පොතේ කොහොමද මම හදලා තියෙන මගේ බුලට් ජර්නල් සෙටප් එක කියලා බලමු. ඉතින් මෙන්න මේ විදියට තමයි මගේ පළවෙනි පිටුව, ඒ කියන්නේ පළවෙනි කප එක ඩිසයින් කරගෙන තියෙන්නේ. පොඩි වැකි දෙකකුත් එක්කම මොටිවේෂන් කරන හදාගෙන තියෙන්නේ. ඊළඟ පිටුව විෂන් බෝඩ් එකක් වෙනමත් මම කාමරේ හදාගෙන තියෙනවා. ඒ නැතත් මට හිතුණා මේ පොතටත් එහෙම විෂන් බෝඩ් එක දාගත්තම මම තව ටිකක් ඒ වෙනුවෙන් කැප වෙන්න මට ලේසියි කියලා. මොකද ඒ හීන ඒව ඉටු කරගන්න උත්සාහ කරන්න ඕනනේ. අපි නිකන් හිටියට බෑනේ. ඒ හින්දා ඒ පිටුවට දාගත්තා. මේකේ ගෝල්ස් කිහිපයක් ලියාගන්න. විෂන් බෝඩ් එක ගෝල් එකට එකක් හා සමානව යන්නේ. ඒනොත් ඉතින් ගෝල්ස් වලටත් මම වෙනම මේ පේජ් එකක් මේ විදිහට දාගත්තා. ඊළඟ පේජ් එක මම හදාගත්තේ කැලෙන්ඩර් එක. ඒ කියන්නේ එකම කැලෙන්ඩර් එකයි මම මේක ඩවුන්ලෝඩ් කරගත්තේ. මේ හැමදේම මට අතින් ලියලා, අතින් ස්ටිකර් පාට කරලා, හැමදේම මේ print out ගන්න ඕන කියලා එකක් නැහැ. ඔයාගේ අතින් නිර්මාණය කරලා මේ පොත ඕන තරම් ලස්සන කරගන්න පුළුවන්. මේ ඔක්කොම නැතුණත් කමන්නේ. ඔයාට අවශ්‍ය මේ ටික ලියන්න නම් ඒ ටික ලියන්න හදන්න පුළුවන්. ඉතින් මේ ඊළඟ පිටුව මම මගේ වැදගත් තොරතුරු ලියන්න, මගේ ස්පෙෂල් දවස් ලියන්න, ඒ වෙනුවෙන් මේ පිටු දෙක තියාගත්තා. නෝට්ස් කියන එක වැදගත් ඒවා තියෙන ලියා ගන්න ඒවට. වැදගත් දවස් ලියා ගන්න. ඊළඟ පිටුව මම තියාගත්තේ YouTube channel දෙකක් මම දැන් කරනවා. ඒකේ වීඩියෝ දාන දවස් ඒ විස්තර මට ටිකක් බලා ගන්න ඕනේ මේන්ටේන් කරන්න කියලා. ඉතින් ඊළඟ පිටුව තිබ්බේ හැබිට් ට්‍රැකර් එකට. ඉතින් හැබිට් ට්‍රැකර් එක මේ විදිහට ඩිසයින් කරන්න තීරණය කරා. මම ඔයාලට හිටියේ මේ පොත ඔයාට ඔයාගේ විදියට නිර්මාණය කරගන්න පුළුවන්. ඕන තරම් දැන් ඉන්ටර්නෙට් එකේ තියෙන, YouTube එකේ තියෙනවා බුලට් ජර්නල් ගැන ලියවුණු බුලට් ජර්නල් ගැන කියන පොත්. ඊට පස්සේ වීඩියෝ මේව බලලා ඔයාට ඕන විදිහට ඔයාගේ පොත හදාගන්න පුළුවන්. මම මගේ පොත හදාගත්තේ ජර්නල් වලට විශේෂ විදියට. ඒ කියන්නේ හැමදේම එකතු කරලා. මොකද තව පොත් ගොඩක් නඩත්තු කරන්න වෙලාවක් නැහැ කාලෙත් එක්කම අපි හැමෝට. ඒ හින්දා මේ පොත විතරක් නඩත්තු කරනවා කියලා හිතාගෙන, ඒ කියන්නේ භාවිතා කරනවා කියලා හිතාගෙන මම මේ පොත හදාගත්තේ. ඉතින් මේකට තමන්ට ගැළපෙන විදියට මම මේක හිතාගත්ත. දැන් මෙතන පේජ් අයින් කරගන්න බෑ. to do list කියන දවස ගණන් එකනේ. ඒක ඉතින් ඉඳන් ඉදිරියට කරගෙන යනවා. දැන් මේ habit tracker එක මාසෙට හදාගත්තට ඊළඟ පිටුවේ තියෙන gadget මේ එන ස්තුතිවන්ත වෙන පිටුව ඊළඟට ඒ daily ඒ විදිහට හදාගෙන යන්න. ඉතින් අර page setup එක විදිහට තමයි මෙතන ඒක හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ පොතේ හැමදේම එකතු කරලා තමයි මම මේ හදන්න තීරණය කරේ. ඉතින් ඔයාට මේ ස්ටිකර් මේ කිසි දෙයක් ඕනේ නැහැ. ඔයාට පුළුවන් ඔයාගේ පොත ඔයාට ඕනම විදියක හදාගන්න. මේ ස්ටිකර් නෑ, මට print out නෑ, ඒ කිසිම දෙයක් නෑ ඕනේ. මේ අර අපිට දෙයක් කරනකොට ඒක ලස්සනට තිබ්බමනේ අපිට ආස හිතෙන්නේ ඒක නිතර නිතර කරන්න. ඒ හින්දා තමයි අපි මේ පොත ලස්සනට තියාගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට එහෙම දෙයක් නැත්නම් ඔයාට මේ පොත පාවිච්චි කරලා ඔයාට ජීවිතය සාර්ථක කරගන්න ඕන නම් ඔයා මේ විදියට වැඩ කරන්න ඕනේ නැහැ. ඔයාට තියෙන පොත් පිටු ටික එකතු කරලා එහෙම හදලා මෙයා ඔයාට අවශ්‍ය විදියට මේ ටික හදාගන්න. මේක අපි මාසේ අවුරුද්ද ගෙවිලා යද්දී අපේ තියෙන සක්සස් භාවය, අපේ තියෙන පුරුදු මේවා අපි නතර කරගෙන මොනවද අපි මේ මාසේ කළේ, අපේ දවස, අවුරුද්ද, මාස, සතිය ප්ලෑන් කරන එකක් තමයි මේ පොතෙන් කරන්නේ. ඉතින් මේ පොත මම කියනවට කරලා බලන්න. ගොඩක් අය දැන් මේ පොත පාවිච්චි කරනවා. ඔයත් හදලා වගේ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන්න. මම මෙතෙන්දී උදේ 5ට නැගිටින එක, එක්සර්සයිස් කරන එක, භාවනා කරන එක, ඊට පස්සේ ෂොප් එකේ වැඩ පටන් ගන්න එක, ඊට පස්සේ මට පැණි රස කන එක නම් නතර කරගන්න ඕන වෙලා තියෙනවා දැඩිව. ඒක මේන්ටේන් කරගන්න විදිය, ඊට පස්සේ වතුර බොන විදිය, මේ හැම දෙයකටම තව පුරුදු එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒ ටික එකතු වෙනකන් දැන්ට ඔය ටික තමයි මම එකතු කරලා ඉතින් ඔයාලගේ ජීවිතේ ඔයාලට ගැලපෙන විදිහට ඔය පුරුදු එකතු කරගන්න පුළුවන්. මම ඊළඟ පිටුව හදාගත්තේ ස්තුතිවන්ත වෙන එක ගැන. මේ පිටුව සමහර අය
මේ පිටුව වගේ වෙන වෙන පොත් තියාගෙන එක එක දේවල් වලට කියන්නේ ස්තුතිවන්ත වෙනවට තමන්ගේ ජයග්‍රහණ ලියන්න එහෙම වෙනම පොත් පාවිච්චි කරනවා. ඉතින් අපිට හැම පොතක්ම නඩත්තු කරන්න. ඒ කියන්නේ පාවිච්චි කරන්න වෙලාවක් නැති හින්දා කාර්යබහුල ඕනම කෙනෙකුට මේ පොත පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේක හැදෙන්නේ. ඉතින් මේ ස්තුතිවන්ත වෙන පිටුවේ මම බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මොනවටද? ඊට පස්සේ මම hina වුණේ මොනවටද? මම අද ලද ජයග්‍රහණ මොනවද? මොනවද මට මතක තියාගන්න ඕනේ? මෙන්න මේ ටික තමයි මේ පොතේ ලියන්න මම වෙනම වෙන් කරගත්තේ. එතකොට මේ පොතේ තව ඉදිරියට to do list ලියන්නත්. ඒ කියන්නේ මේකේ page වෙන් කරන්න බෑනේ අද පළවෙනිද දෙවෙනිද කියලා. එහෙම නෙමෙයි මම මේ page setup එක කියන්නේ මේ විදිහට තමයි මම ඊළඟ පිටුවේ ලියන්න ඕනේ කියන එක විතරයි මේක හදාගන්නේ. අනිත් එහාට එතන ඉඳන් ඊළඟ දෙවෙනිද දවසේ ඉඳන් එහෙම ලියාගෙන යන්නත්. ඊට පස්සේ to do list එක ලියන්නත් මම මේ පොත තමයි භාවිතා කරන්නේ. වෙනම ඒකට පොතක් ගන්නෙ නැහැ. ඒ එකක්. අනිත් එක මේ පොතේ අර මනස සුවපත් කරන්න මැන්ඩෙලා ආර්ට් ඒවා වෙන චිත්‍ර මම එහෙම තැනින් තැන අලවලා තියෙනවා. තව ඉදිරියට චිත්‍ර ඇඳලා එහෙම හිතාගෙන තමයි මම print out ගත්තේ කිහිපය. එතනින් එහාම චිත්‍ර අඳින. දැන්ට ඔයාලට මේ වීඩියෝ එක කරන්න තමයි මම print out ගත්තේ. මම මගේ පොත පාවිච්චි කරන්න අඳිනවා කියලා හිතාගත්ත එතනින් එහා චිත්‍ර. ඒවත් මම පිටෙන් පිට වගේ දැම්මා. මොකද අපේ මනස සුවපත් වෙන්න අපි තරහ ගිහින් ඉන්න වෙලාවක දුක හිතෙන වෙලාවක අපේ හිත සුවපත් කරගන්න දැන් ගොඩක් අය මැන්ඩෙලා ආර්ට් චිත්‍ර පාට කරනවා. එතකොට හිතට මාර සැහැල්ලුවෙලු. මොකද මම මෙතෙක් කරලා නැහැ ඒ දේ. ඒ කියන්නේ මැන්ඩෙලා ආර්ට් පාට කරලා එහෙම පොත් ගෙනල්ලා මම ඒ දේ කරලා නැහැ. මට හිතුණා මගේ 2026 අවුරුද්දත් ඒ දේ කරලා මටත් මොන වගේ හැඟීමක් දෙන්නේ එහෙම කියලා. අපි ඕන කෙනෙකුට චිත්‍රයක් පාට කරනකොට ඒකටම සමවැදිලා දැහැන් ගත වෙලා කරනකොට ඒක දැනෙනවනේ අපේ හිතට. ඉතින් ඒ හින්දා මම මේ පොතේ එහෙම චිත්‍ර දෙක තුනකුත් අලව ගත්තා. මොකද මට පාට කරලා ඒ මානසික සුවය විඳින්න ඕන කියලා හිතුණා. ඉතින් හැම දෙයකම එකතුවක් තමයි මගේ මේ ජර්නල් බුක් එක. ඒකයි මම කිව්වේ අනිත් හැමෝටම වඩා වෙනස් විදිහක මම මේ පොත කරනවා කියලා. ඉතින් මං හිතනවා මගේ යාළුවොත් මේ විදිහටම කරනවා නෙමෙයි මේ දේත් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න page එකක් තියෙනවා. ඒ විදිහට බලලා ඩිසයින් කරගන්න. තව ඕන තරම් වීඩියෝ තියෙනවා. Google එකේ ගහුවත් විස්තර හොයාගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම එකතු කරලා ඔයාගේ පොත හදාගන්න. අපි හැමෝටම අපේ ජීවිතය සාර්ථක කරගන්න කැමතිනේ. අපි මේ පොත ලිව්වා කියලා ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. අපි කැපකිරීම කරන්න ඕන, උනන්දු වෙන්න ඕන. මේ හැම දෙයකම එකතුවක් තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. ඉතින් මේ පොතේ ඒ දේවල් සතිය මාසේ දවස මේ ඔක්කොම ප්ලෑන් කරලා ඔයාට අවසානයේ ඔයාගේ සාර්ථකත්වය මොන වගේ තැනකද තියෙන්නේ? ඔයා මේ පුරුදු ටික ඔයාගේ ජීවිතයට එකතු කරගත්තද? බෑඩ් ඒවා අයින් කරගත්තද? මේවල එකතුවක් තමයි මේ පොතේ තියෙන්නේ. ඔයාගේ ජීවිතේ ඔයාට හදාගන්න ඕන තැන් මගේ මෙතන මේ දේ වැරදි. ඒක මං හදාගන්න ඕන. අපි ඩයරියක් ලියුවා නම් ඩයරියේ එදා දවසේ වෙච්ච දේවල් ලියාගෙන යනවා මිස අපි ජීවිතේ හදාගන්න ඕන තැන් අපේ ජීවිතේට එකතු කරගන්න ඕන දේවල් ඒකේ ලියවෙන්නේ නැහනේ. ඉතින් මේ වගේ පොතක් ඒකට ලොකු තෝතැන්නක්. ඉතින් මං කියනවාට ඔයත් මේ පොත හදලා වගේ ජීවිතේ සාර්ථක කරගන්න. මැජික් පොත කියලා කියන්නේ ඒකයි. මේ පොත ගොඩක් අපේ ජීවිතේට වැදගත් වෙනවා. එහෙනම් මං හිතනවා ඔයාලා හදලා බලයි කියලා. මේ වගේ පොත් කඩෙන්ම ගන්න ඕනේ නැහැ. මම පොත හදන්න ඕනේ කොහොමද කියලා කලින් වගේ වීඩියෝ එකක් තියෙනවා. ඒකත් බලන්න. එහෙනම් ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන channel එක අමතක කරන්න එපා. ඔයාලගේ වටිනා අදහස් කමෙන්ට් තීරුවේ දාගෙන යන්න. ඒක මට ගොඩක් වටිනවා. එහෙනම් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.